කවදා හරි මලක් දිහා හොඳටම බලලා හිතලා තියෙනවද ඇත්තටම මේකේ තියෙන අරමුණ මොකක්ද කියලා? ඒක නිකම්ම ලස්සනට සුවඳට තියෙන දෙයක් විතරක්මද? එහෙම නැත්නම් ඊට වඩා ගොඩක් ගැඹුරු කතාවක් මේක ඇතුලේ තියෙනවද? ඇත්තම කතාව තමයි මලක් කියන්නේ නිකන්ම ලස්සන දෙයක් නෙවෙයි. ඒක ස්වභාව ධර්මයේ හරිම පුදුම ඉංජිනේර නිර්මාණයක්. එකම එක හරිම වැදගත් අරමුණක් වෙනුවම හදපු සංකීර්ණ යන්ත්‍රයක්. ඉතින් අපි දැන් කරන්නේ මේ යන්ත්‍රයේ කොටස් එකින් එක ගලවලා බලන එක. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ යන්ත්‍රයේ හදවත වගේම වෙන කොටසෙන්. ඒ තමයි මලේ ස්ත්‍රී ප්‍රජනනක පද්ධතිය. මෙන්න බලන්න මලේ හරියටම මැදින් උඩට ඇවිලා තියෙන මේ සම්පූර්ණ ව්‍යුහය. ඔන්න ඔය මුළු කොටසටම තමයි විද්‍යාත්මකව කියන්නේ ජායාංගය නැත්තම් සමහරු කීලිය කියලාත් කියනවා. ඉතින් සරලවම කිව්වොත් ජායාංගය කියන්නේ මලේ ස්ත්‍රී ප්‍රජනක කොටස. එතකොට මේකේ ප්‍රධානම කාර්යය මොකද්ද? ඒ තමයි ඩිම්ග නිපදවන එක. ඒ කියන්නේ අනාගතයේදී බීජ බවට පත්වෙන සෛල. ඒවා හදන එකයි ආරක්ෂා කරන එකයි. හොඳයි. මේ ජායාංගයේ ප්‍රධාන කොටස් තුනකින් හැදිලා තියෙන්නේ. බලමුද? පළවෙනි එක තමයි කලංකිය. හිතන්නකෝ මේක හරියට පරාග ගොඩ බස්සන්නම හදපු ඇලෙන සුළු ගුවන් තොටුපළක් වගේ කියලා. ඊළඟට තියෙනවා කිංශුකය. මේක තමයි අර කලංකියයි ඩිම්බකෝෂයයි ආකරණය පොඩි නටුව. අන්තිමටම ඩිම්බකෝෂය. මේ තමයි අනාගත බීජ හැදෙන ආරක්ෂිතම කුටිය. හරි. එහෙනම් මලේ ස්ත්‍රී කොටස ගැන දැන් අපිට හොඳ අදහසක් තියෙනවා. දැන් අපි බලමු ඒකට අදාළ පුරුෂ ප්‍රජනක පද්ධතිය මොන වගේද කියලා. අර මල මැද තියෙන ජායාංගය මතකයිනේ. අන්න ඒක වටේට තියෙන මේ කොටස් තමයි පුරුෂ කොටස් වෙන්නේ. ඉකින් මේ ඔක්කොම එකට ගත්තම මේ සම්පූර්ණ පද්ධතියටම කියනවා පුමංගය කියලා. පුමංගය. ඒ කියන්නේ මලය පුරුෂ ප්‍රජනනක පද්ධතිය. මේකේ තියෙන එකම කාර්යය තමයි පරාග හදන එක. මතකද අපි කලින් කතා කරපු ඩිම්බ? අන්නේ ඩිම්බ එක්ක එකතු වෙන්න ඕන කරන්නේ මෙන්න මේ පරාග තමයි. ඉතින් මේ ප්‍රජනන ක්‍රියාවලිය අත්‍යවශ්‍යම අනිත් කැල්ල තමයි මේ. මේ පුමංගේත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක පරාගධානිය. මේක හරියට පරාග හදන ගබඩා කරලා තියාගන්න කර්මාන්ත ශාලාවක් වගේ වැඩක් කරන්නේ. අනිත් කොටස තමයි පුංකෙසරය. මේ තියෙන්නේ අර පරාගධානිය උඩට උස්සලා තියාගෙන ඉන්න සිහින් නටුව. හොඳයි. දැන් අපි ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක කොටස් දෙකම ගැන ඉගෙන ගත්තා. හැබැයි මේ මුළු ක්‍රියාවලියම සාර්ථක වෙන්න නම් උදව්වට තවත් කට්ටියක් ඉන්නවා. ඒ තමයි ආකර්ෂණය සහ ආරක්ෂාව සපයන කොටස්. මෙතන ප්‍රධාන ආධාරක ව්‍යුහ දෙකක් තියෙනවා. එකක් තමයි පෙති. පෙති කියන්නේ හරියට මලේ වෙළඳ දැන්වීම වගේ. දීප්තිමත් පාට, හොඳ සුවඳ මේ ඔක්කොම තියෙන්නේ පරාග වාහකින්ව. ඒ කියන්නේ මී මැස්සන් සමනල්ලු වගේ සත්තුන්ව ගෙන්න ගන්න. අනිත් පැත්තෙන් ඉන්නවා මණිපත්‍ර. මෙයාලා තමයි ආරක්ෂකයෝ. කොළ පාට පත්‍ර වගේ තියෙන මේවා මල පොහොට්ටුවක් කාලෙදී ඒක පරිස්සම් කරන්නේ මෙයාලා තමයි. ඉතින් මලක තියෙන මේ පාට පෙති නිකම්ම ලස්සනට තියෙන දෙයක් නෙමෙයි. ඒක හරියටම කිව්වොත් මී මැස්සන්ට, කුරුල්ලන්ට, අනිත් පරාග වාහකයන්ට පේන්න තියපු ලොකු දීප්තිමත් දැන්වීම් පුවරුවක් වගේ. මෙහාට එන්න මෙතන පෙනී තියෙනවා කියලා කතා කරනවා වගේ. ඊළඟට පෙතිවලට යටින් නටුව කිට්ටුවම තියෙන මේ කොළ පාට මණිපත්‍ර. මෙයාලා තමයි මලේ බොඩිගාඩ්ලා. මල පොහොට්ටුවක් විදිහේ තියෙද්දි ඒ කියන්නේ එයාගේ ජීවිතයේ අනාරක්ෂිතම කාලයේදී මලව බලාගන්නේ ආරක්ෂා කරන්නේ මෙන්න මේ කට්ටිය තමයි. හරි. දැන් අපි මේ මලේ තියෙන හැම කොටසක් ගැනම වගේ වෙන වෙනම ඉගෙන ගත්තා. එහෙනම් දැන් බලමු මේ ඔක්කොම එකට එකතු වෙලා එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රශ්නේ මේකයි මේ ස්ත්‍රී සහ පුරුෂ පද්ධති දෙක එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇත්තටම මුළු ක්‍රියාවලියෙම තියෙන වැදගත්ම තීරණාත්මකම ප්‍රශ්නේ තමයි මේක. මේ සම්පූර්ණ නිර්මාණයම මේ පෙති පරාගදානී කලංකිය මේ හැම දෙයකම තියෙන්නේ එකම එක මූලික අරමුණයි. ඒ තමයි පුරුෂ කොටස වෙන පරාගදානියේ තියෙන පරාග ස්ත්‍රී කොටස වෙන කලංකිය උඩට ගෙනත් දාන එක. මුළු මලම නිර්මාණය වෙලා තියෙන්නේ ඔන්න ඔය පොඩි ගමන සාර්ථක කරගන්න තමයි. එහෙනම් අපි මේ මලේ ටීම් එක ගැන පොඩි සාරාංශයක් බලමු. පරාගධානිය පරාග හදනවා. කලංකය පරාග අල්ල ගන්නවා. ඩිම්බකෝෂය අනාගත බීජ බලා ගන්නවා. පෙති ඩිලිවරි සර්විස් එක. ඒ කියන්නේ පරාග වාහකින්ව ආකර්ෂණය කරගන්නවා. මණිපත්‍ර පොහොට්ටුවට සිකියුරිටි දෙනවා. බලන්න හැම කොටසකටම පැහැදිලි හරිම වැදගත් ජොබ් එකක් තියෙනවා. හිතන්න එකම එක මලක් ඇතුලේ මෙච්චර සංකීර්ණ මෙච්චර අරමුණක් තියෙන කතාවක් හැංගිලා තියෙනවනම් අපේ වටේ තියෙන ලෝකේ තව කොයිතරම් පුදුම හිතන දේවල් හැංගිලා ඇද්ද?
ඊළඟ පාර මලක් දකින්නකොට ඒකේ ලස්සන විතරක් නෙවෙයි ඒ ලස්සන ඇතුලේ